හායි ඉතින් කොහොමද crochet with Ru YouTube channel එකට ඔයාලා වෙනද වගේම ආදරෙන් පිළිගන්න ගමන් ඉතින් මං අද ආවේ මෙන්න මේ මං ගෙනාවු wool ටික ගැන විස්තර ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මේ ටික කොහෙන්ද ගෙනාවේ, material එක මොකද්ද, ඒ වගේම මේකේ content එක කොහොමද තියෙන්නේ, අපිට මොනවටද use කරන්න පුළුවන් සහ මේක ගත්ත තැන contact detail එකම මං ඔයාලට අද විස්තර ටික දෙන්නම්. ඒත් එක්ක විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ටික මම ඇත්තටම ගෙන්නුවේ Apple Thread company එකෙන් online ගෙන්නන්න පුළුවන් FB page එක හරහා. ඉතින් මම කලින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා Apple Thread company එක මහරගම පමුණුව පාරේ තියෙන shop එකකින් ගිහිල්ලා බඩු ගන්න පුළුවන් detail ටිකක් දුන්නා. ඒ වීඩියෝ එකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක Apple Thread company එකේ ඒ shop එක ගැන, දෙවෙනි කොටස තියෙන්නේ හොරණ තියෙන වෙන shop එකක. එතකොට සමහරව මේ දෙකම එකට පටලවාගෙන සමහරට ස්කිප් කරලා බලලා හරි මොකක් හරි හේතුවක් නිසා දෙකම එකක් කියලා හිතලා මහරගම පමුණුව පාරේ තියෙන shop එකට ගිහිල්ලා මගේ වීඩියෝ එකක් බලලා ආවා කියලා මගේ වීඩියෝ එකේ තියෙනවා කියලා ඇතුලේ ඇවිදලා බලන්න පුළුවන්, ඇවිදලා ගන්න පුළුවන් කියලා ගොඩක් ඒගොල්ලොත් එක්ක ආගියු කරලා තිබුණා. ඉතින් යාළුවා මාත් එක්ක ඒක කිව්වා. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකකින් හරි කියන්න ඕනි කියලා. ඒ shop එකේ එහෙම ඇවිදලා ගන්න බෑ. එතන වීඩියෝ දෙකක් තියෙන නිසා තමයි ගොඩක් අය පටලවාගෙන තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ wool ටික බලලා විස්තර කතා කරමු. ඉතින් අන්න ඒ පෙන්නපු මැටීරියල් එක තමයි මං ගෙන්නුවේ. මේක milk cotton 4 ply. මම මේක යූස් කරන්නේ ටොයිස් වලට සහ බේබි ඇඳුම් වලට තමයි වැඩිපුරම යූස් කරන්නේ. ඔයාලට මේක ඕනම අයිටම් එකකට යූස් කරන්න පුළුවන් හොඳ මැටීරියල් එකක්. මේ තියෙන milk cotton එකම තමයි මම කලින් ඔයාලට පෙන්නපු මේකත්. මේ දෙකම එකම මැටීරියල් එක. මේකේ විශේෂත්වය තමයි ගොඩක් අපේ yarn වලට acrylic භාවිතා කරනවා. මේ wool එකට acrylic පාවිච්චි කරලම නැහැ. මේකේ පාවිච්චි කරලා තියෙන්නේ cotton සහ polyester fiber. ඒකෙන් මේකේ durability එක වැඩි වෙනවා වගේම polyester fiber use කරනවා. එතකොට polyester fiber වලින් softness එක, elasticity එක, durability එක වගේම strength එකත් ගොඩාක් වැඩි වෙනවා ඒකෙන්. ඒත් එක්කම මේකේ දාලා තියෙනවා nominal moisture regain එක cotton 100%යි කියලා. ඒ කියන්නේ උරා ගැනීමේ ශක්තිය. එතකොට මේක ඇඟට රස්නේ නැහැ. අපිට සීටර් එකක් උනත් ගොතන්න පුළුවන් මේකෙන්. ඇඳුම් වලට ඒ වගේම මම මේකෙන් බෑග් උත් ගොතලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම අයිටම් එකක් ගොතන්න මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ මැටීරියල් එක. මම black label එක ගිය සැරේ අරගෙන try කරා. මට නම් මේක තරම්ම ඒක හොඳයි කියලා කියන්න අමාරුයි. ඒක මම ගොතද්දි මන් දන්නේ නැහැ ඒක අනිත් අයටත් එහෙමද කියලා. නූල ටිකක් පැලෙන ගතියක් තියෙනවා ගොතාගෙන යද්දි. ඉතින් මේ wool එක එහෙම වෙන්නේ නැහැ. මම මේක තමයි ගොඩක් කලින් ඉඳලා use කරේ. මට නිකන් try කරලා බලන්න ආස නිසා සහ එතන wool තිබ්බේ නැති නිසා මම ගිය සැරේ black label එකෙන් ගොඩක් wool ගෙනාවා. ඒකෙන් ගොතාගෙන යද්දි මට තේරුණ දෙයක් තමයි ඒකට වඩා මේ wool එක ඕනම දෙයකට quality කියලා. ඉතින් ඔයාලා දෙකම try කරලා බලලා ඔයාලට ලේසි පහසු එකක් තෝරගන්න. මම මේ Apple Thread company එකේ contact detail පාලින් දාන්නම්. එයාලව contact කරගෙන ඔයාලට online ගෙන්න ගන්න පුළුවන් milk cotton එක. මේක තමයි යාලා ගාව තියෙන milk cotton එක. මේක හොඳම quality milk cotton එකක්. මම ඔයාලට හරියටම details අරගෙන හොයාගෙන 4 ply 3 ply වගේම 5 ply ගැන සහ ඒවයි content කොහොමද ඒ ඔක්කොම විස්තර වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා එහෙම වීඩියෝ එකක් අරගෙන එන්නම් කියලා. මට තාම විස්තර හොයාගන්න ටිකක් අමාරු වුණා තියෙන වැඩත් එක්ක. මම විස්තර හොයාගෙන ඔයාලට ඒ විස්තරත් අරගෙන ඉස්සරහට තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයාලා මොන හරි දෙයක් දැනගත්තා නම් සහ මට මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිව subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව ගොඩක් දේවල් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.